සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් නේද? මුකුත්ම බෑ කියලා ඔයා දුකින්ද ඉන්නේ? එහෙනම් අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ගොඩක් අයට සමහර වෙලාවට මෙහෙම හිතෙන්න පුළුවන්නේ. ඒක නිසා ඔයා හිතන්න ඔයාට විතරක් නෙමෙයි මුකුත් බෑ කියලා හිතෙන්නේ කියලා. ඔයා වගේ හිතෙන තව ඕන තරම් අය ඉන්නවා. මුකුත් බෑ කියලා හිතෙන්නේ ඇයි? ඍණාත්මක චින්තනය නිසා මම කිසිම දෙයකට දක්ෂ නැහැ කියලා හෝ මම හැම වෙලාවෙදිම අසාර්ථකයි කියලා අපට හිතෙන්න පුළුවන්. මේ සිතුවිලි හින්දා හිතට වේදනාව දුක දැනෙන්න පුළුවන්. අනිත් කාරණය තමයි අපි අපිවම අන් අය සමග සංසන්දනය කිරීම. අනිත් අය හොඳින් වැඩ කරගෙන යනවා දැක්කාම අපිට හිතෙන්න පුළුවන් අපි හොඳ මදි කියලා. ඒ හින්දාත් අපිට මුකුත් කරගන්න බෑ කියලා හිතෙනවා. තව කාරණයක් තමයි ඔයා මීට පෙර යමක් උත්සාහ කරලා සාර්ථක වුණේ නැත්නම් ආයෙ උත්සාහ කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒ අසාර්ථක වෙයි කියලා දැනෙන බිය හින්දා. ඒ බියම අලුත් දෙයක් කරන්න යද්දි වළක්වනවා. තව කාරණයක් තමයි අපිට සහයක් නොමැතිකම. අපිව දිරිගැන්වීමට අපි වටා හොඳ පිරිසක් නොමැති වීම නිසාත් අපිට මුකුත්ම බෑ කියලා හිතෙන්න පුළුවන්. තව දෙයක් තමයි කරන්න යන දේ ගැන අධික ලෙස සිතීම. ඒ හිතන හින්දා අපිව ආතතියටපත් වෙනවා. ඒ වෙහෙස හින්දාම කිසිවක් කළ නොහැකි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු හිතට හොඳ හැඟීම් ගෙන දෙන්නේ කොහොමද කියලා. ඔයා දෙයක් කරන්න යද්දී මම මේ දේ ජය ගන්නවා කියලා හිතන්න. හිතට එන නරක සිතුවිලි වලට ඉඩ නොදී ධනාත්මකව හිතන්න. ඔයා කරන්න බෑ කියලා හිතන වැඩේ කළාට පස්සේ සාර්ථක වුණාම දැනෙන සතුට, ඒ සතුට හිතින් විඳින්න. ඔයාට පුළුවන් ඔයා දක්ෂයි කියලා හිතන්න. අන් අය සමග සංසන්දනය කරන්න යන්න නම් එපා. ඔයාගේ ගමන ඔයා තනිවම යන්න. ඔයාට සහයක් අවශ්‍යයි කියලා දැනෙනවා නම් සහය දෙන හොඳ මිතුරන්, ඔබව දිරිගන්වන පවුලේ අය, ඒ අය එක්ක කතා කරන්න. අවශ්‍ය නම් උපදේශකයෙකුගෙන් සහය ලබා ගන්න. හොඳ නින්දක්, හොඳ ආහාර ලබා ගන්න. සැහැල්ලුවෙන් දවස් ගෙවන්න. අලුත් දෙයක් ඉගෙන ගැනීම මගිනුත් මේ හොඳ සිතුවිලි ගොඩනගා ගන්න පුළුවන්. පොතක් කියවන්න. ඔයා තනි වෙලා කියන එක අමතක කරන්න. අපි ජීවත් වෙද්දී හැමෝටම හිතෙන දෙයක් තමයි අපිට මුකුත් කරගන්න බෑ කියන හැඟීම. ඒ සිතුවිලි වලට එන්න දෙන්න එපා. එහෙම සිතුවිල්ලක් ආපු ගමන් හිතන්න නෑ මට පුළුවන් මම මේ දේ කොහොම හරි කරනවා. බෑ කියලා දෙයක් මේ ලෝකේ නෑ කියලා හිතන්න. මං ඉහතදී කියපු කාරණා පිළිබඳව ඔයාලත් හිතලා බලන්න. ඒවා අත්හදා බලන්න. ඔයාලටත් සහනයක් දැනේවි. හැමෝටම තෙරුවන් සරණයි.